අද නම් ටිකක් සීතල වැඩි දවසක් හින්දාද මන්ද මට නම් චුට්ටක් කම්මැලිත් වගේ. ඉතින් මං හිතුවා කම්මැලිකමට ඉඳලා බෑනේ නිවාඩු දවසෙත්. ඉතින් ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කළොත් කම්මැලිකම නැති වෙයි කියලා. ඒ හින්දා ඉතින් මං හිතුවා ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරලා ඔයාලට මේ විදිහට අරගෙන එන්න. අද ලස්සන ගමනක් යන්නත් තියෙනවා. රස කෑම වගේකුත් හදනවා. ඉතින් දැන් නම් මම මේ හදන්නේ උදේට කෑම මොන හරි හදාගන්න. මට මේ දවස්වල FB එකේ පේජ් එකක් හම්බුණා. ඒකේ හරිම ලේසි රෙසිපි වර්ග තමයි තියෙන්නේ. හරිම පොඩි දේවල් ටිකක් ඕන වෙන්නේ. ඉතින් ඒකේ තියෙන කෑම බීම මම මේ දවස්වල try කරන ගමන් ඔයාලත් එක්කත් මම short videos වලින් එහෙම share කරගන්නේ ඒ කෑම තමයි. ඉතින් ඒකේ තමයි මේකත් තිබ්බේ. මේ කෑම එක මම හදන්නේ පළවෙනි පාරට. මං හිතන්නේ ඔයාලා නම් මේක හදලා ඇති ගොඩක් වෙලාවට. මේක ගොඩක් උදේට තමයි කන්නේ හෙල්දි කෑම එකක්. එහෙම හෙල්දි කෑම කන්න ඕනේ උදේට කියලා එකක් තියෙනවානේ. ඒ හින්දා හදාගන්න එකක් නන් නෙමේ. මේකට ඕන කරන හැමදේම අපේ ගෙදර මේ වෙලාවේ තිබුණා. ඒ හින්දා තමයි මම මේ හදන්නේ. තව යාළුවෝ කීප දෙනෙක්ම මගෙන් අහනවා ඇයි මේ ඉටිපන්දමක් පත්තු කරන්න කියලා. මම මේක කියන්නමයි උන්නේ. මම නම් ඇත්තටම පත්තු කරන්නේ ලස්සනටයි. අර කෑමවල තියෙන ස්මෙල් එක ගොඩාක් යන්නේ නැහැ. ඉතින් අර සුළු ප්‍රමාණයකින් අඩු වෙනවා. අර ඒකත් හැබැයි සුවඳ කැන්ඩල් එකක් පත්තු කරොත් විතරයි. ඒ හින්දා තමයි මම නම් කැන්ඩල් එකක් පත්තු කරන්නේ. දැන් මං හදන කෑමකට ඕන කරන දේවල් ටික කියන්නම්කෝ. මතකද ඔයාලත් හදලා බලන්නකෝ මේක හදලා නැත්තම්. හරිම රසයි. මේක හරියට පෑන්කේක් එකක් වගේ. මේකට කියන්නේ ඕට්ස් පෑන්කේක් කියලා. ඕට්ස් ඕන වෙනවා, ෆ්‍රෙෂ් මිල්ක් ඕන, බිත්තරයක් ඕන, කෙසෙල් ගෙඩියක් ඕන. මම නම් මේකට වැනිලක් දාගත්තා. අර බිත්තරේ දාන හින්දා පොඩ්ඩක් අර පොඩි ස්මෙල් එකක් එනවනේ. ඒක නැති කරගන්න වැනිලා චුට්ටකුත් මම නම් දාගත්තා. මේක හදන්නේ ඕට්ස් එකට ෆ්‍රෙෂ් මිල්ක් දාලා චුට්ටක් තියලා බනානා එක පොඩි කරගෙන එග් එකක් දාලා මික්ස් කරලා පෑන්කේක් එක වගේ හදාගන්න තමයි තියෙන්නේ. ඔයා කොහෙද යන්නේ? රජුට යනවා. මට නම් සාමාන්‍යයෙන් සෙනසුරාදාදා අනිවාර්යයෙන්ම වගේ නිවාඩු. එයාට ඉතින් එහෙම නැහැ. එයාට සතේ දවස්වල නිවාඩු වැටෙනවා. කලාතුරකින් තමයි මට නිවාඩු දවසට එයාට නිවාඩු තියෙන්නේ. දැන් ඉතින් එයාවත් වැඩට යවුවා. මන් දැන් අපි අර හදාගත්ත උදේ කෑම එක ඕට්ස් පෑන්කේක් එක කන්න තමයි යන්නේ. මං ඒකට මේ හනි ටිකකුත් දාගත්තා උඩින්. ඊට වඩා අර මේ චොක්ලට් සෝස් එක තියෙන නිකන් සිරප් එක වගේ එක අන්න ඒක තියනවා නම් ඒක දාගන්න. ඒක දාලා ගොඩක් රසයි. මේ වැඩේට නම් මම නිවාඩු දවසක් එනකම් මග බලාගෙනමයි යන්නේ. දැන් සීත කාලේනේ. අර සමර් එකේදී ඇඳපු ඇඳුම් මේ කාලේ අඳින්න බෑනේ. මේ කාලේ දැන් ඉතින් පොරවගෙන තමයි යන්න වෙන්නේ. මම මේ ඇඳුම් ටික, ඒ කියන්නේ සමර් එකේ ඇඳුම් ටික ඇතුළට දාලා සීත කාලේ අඳින ඇඳුම් ටික එළියට ගන්න තමයි හදන්නේ. මේ දරන සීත කාලේ. ඉතින් මේ මං ආසම කාලේ මම පොඩි වැඩක් කරලා දැන් ඔයාලා දකින්නද ඇතිනේ මේ ඇඳුම් ටික මාරු කළා. මොකද මේ ස්ප්‍රින් එකේදී කියන රස්නේ කාලේදී ඇඳපු වෙනොත් දැන් අඳින්න බෑනේ. ඒ හින්දා මේ සීත කාලේ අර ලගේජ් එක දාලා පැක් කරලා වහලා තිබ්බ ගිය අවුරුද්ද ඒවා ටික මේ ආපහු එළියට ගත්තා. දැන් මේ පාර ටිකක් සීතල මේ පරක් වුණා. මේ ගිය අවුරුද්ද මට මතක විදිහට මීට කලින් ආවා. කලින් කියන්නේ මේ ඔක්තෝබර් මුල වගේම ටිකක් ඔක්තෝබර් මේ මැද වගේ වෙනකොට තමයි ගොඩක් සීතල එන්න පටන් ගත්තේ. ඉතින් මේ මම හැබැයි ඒ වැඩේට හරි කැමතියි. මම කොහොමද සීත කාලේට කැමතියි. ඉතින් අර මං කියන්නේ කබඩ් එක මේ අරිනකොට දැන් අපේ ලංකාවේ නම් මේ හැබදාම දකින්න ඇඳුම් ටිකනේ මේ කබඩ් එකේ හරියම් පේන්නේ. අර කිසිම වෙනසක් නැහැනේ. අපි අලුතෙන් ඇඳුමක් ගත්තොත් විතරයිනේ. ඒක ඉතින් එහෙමයි කියලා ගොඩාක් ඇඳුම් ගන්නෙ නෑනේ. අලුත එකක් දෙකක් නේ ගන්නෙ. දැන් මෙහි අර සීසන් එකෙන් සීසන් එකට මේ නයිස් ස්ප්‍රින් එකේ තියෙන ඇඳුම් වෙනස්. එතකොට මේ සීත කාලේ තියෙන ඇඳුම් වෙනස්. එතකොට ඉතින් අර පොඩි චේන්ජ් එකක් තියෙනවා. නිකන් එකපාරට කබඩ් එක අරිනකොට මේ
හරි අමුත්තක් තේරෙනවා කියන ටික දවසයි තියෙන්නේ. ඒ වුණාට මම ඒකට හරි කැමතියි. නිකන් ඉතින් වෙනසක් නෙනේ. මේ කොහොමද මම සීත කාලේට කැමතියි. මේ දාඩි දාගෙන ඉන්නවට වඩා ඉතින් ඇවිදින්න කරන්න චුට්ටක් ඉතින් අමාරුයි. ඒ වුණාට අර ඉතින් පොඩක් මේ ඇඟ වෝම් වෙන්න ඇඳුම් ඇඳහම ඉතින් ඒක එච්චර ගානක් නෑ. ඉතින් ගොඩක් අඳින්න ඕනේ. එහෙම පොඩි කේස් එකක් තියෙනවා. නැත්තම් ඉතින් මේ ලස්සනයි නා බලන්නකො හිම වැඩනවා. එතකොට තව මේ නත්තලේන ෂොක් ඉතින් මම ඒ නත්තල් කාලේ vlogs අරන් එන්නම්. මට යාළුවොත් කමෙන්ට් දාලා තිබ්බා මේ වින්ටර් shopping vlogs අරන් එන්න කියලා. මේ ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා වින්ටර් shopping. එතකොට අරගෙන එන්නම්. මම ගොඩක් මෙහි වින්ටර් shopping යනවා. ගියාට මම ගොඩක් ෂීන් එකෙන් තමයි ගන්නෙ. අර මේ ගාන ටිකක් ඉතින් වැඩිනේ. ඒ හින්දා හැම අවුරුදු කියන්නේ හැමදාම අදින්නේ නැන්ද අනිවාර්යෙන්. දැන් ගිය අවුරුද්දෙත් මම වින්ටර් shopping එකට ඇඳුම් ගත්තා. ඒ කියන්නේ වින්ටර් එකට ගත්තා. දැන් අනිවාර්යෙන් මේ අවුරුද්දෙත් ගන්නවා. ඉතින් ඒ හින්දා ටිකක් ඉතින් අඩු ඒවා බලලා මම කරන්නේ මේ ෂීන් එකෙන් අඩු ගණන් වලට තියෙන ඔෆර්ස් එහෙම තියෙන එහෙම බලලා ගොඩක් ගන්නවා ඇඳුම්. මම කරන්නේ එහෙම. හැබැයි මේ මෙහි ජැකට් අරම මම මෙහෙන් ගන්නවා. ඒකත් ඉතින් මේ ඔය සෙකන්ඩ් ස්ට්‍රීට් ඒ වගේ වගේ බලනවා. අනිත් ඒවා කනුත් බලලා කම්පෙයාර් කරලා ගන්නවා. ඉතින් මේ සෙකන්ඩ් ස්ට්‍රීට් එකට යන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. ඔයාලවත් එක්කගෙන යන්නම්. එතකොට මම හිතනවා මෙහාට අලුතෙන් එන්න ඉන්න යාළුවන්ට නංගිලට මලේලට හැමෝටම එක ගොඩක් වැදගත් වෙයි කියලා මම ඒ vlog එකත් ඉක්මනට අරගෙන එනවා. මේ වෙනකොට තාම ගියේ නැහැ. ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ. ඉක්මනට අරගෙන එන්නම්. අද මේ නොවැම්බර් 31 මම මේක රෙකෝඩ් කරන්නේ. අද මෙහෙට හැලොවීන්. ඉතින් අපි රැට හැලොවීන් බලන්න යන හිතාගෙනත් ඉන්නවා. මම ඒකමයි අද උදේ ඩේ ව්ලොග් එකක් කරන්න ඕනි කියලා හිතුවේ. මොකද මේ හැලොවීන් එක ගැනම දාන්න තරම් එහෙම ලොකුවට ෆන්ක්ෂන් එකක් වගේ මෙහෙ නැහැ. නිකන් කට්ටිය ඇඳුම් ඇඳගෙන යන එකක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් මට හිතුණා මේ ආරටත් එක පෙන්නන්න. මේ රැට යන්න ඕනි හැලොවීන් බලන්න. අද පොඩි තව කෑමක් හදන්නත් හිතාගෙන ඉන්නවා. රැට උයන්නත් ඕනි. ගෙදර අස් කරගන්නත් පොඩි දේවල් ටිකක් තියෙනවා. බැල්කනි එක මේ අස් කරගන්නත් ඕනේ. බැල්කනි එක නම් අස් හොදලා මේවා කරලා තියෙන්නේ. අර මේ මොකද්ද මේ ඔයාලට මම මේ කරවිල වෙල පෙන්නන්න. හරිද? ඔහොම ඉන්නේ. සීත කාලේ තව ටිකක් එන්න කලින් බල්කනි එක මේ පොඩ්ඩක් මේවා කරගන්න ඕනි. මේ ඉස්සෙල්ලා මේක පෙන්නන්නම්කෝ. මගේ කෝමාරිකා පැලේ අනේ ඒක මැරුණා. මේ මං හිතන්නේ මම වතුර දාලා වැඩි වෙලා ඒක මැරුණා. ඊට පස්සේ මෙන්න මේක මැරිලා. දැන් ඒක මං එළියෙන් තිබ්බට ඒක හරි ගින්නේ මේ මුල මෙයා වෙලා. මේකත් මැරිලා ආයේ කෝමාරිකා පැලයක් හොයාගන්න ඕන. මේ තියෙන්නේ මගේ මේ කරවිල වල. ඕම් බලන්නේ. ඔන්න ඔහොම තමයි ඒක තියෙන්නේ. මේ මලුත් හැදිලා හරිද? මේ ඒ වුණාට ඒ වගේ කරල් ආවේ නැහැ. මේ ඒ ඔක්කොම මල් හැලුණා. මේ තියෙන්නේ මේ හැලිලා. අපේ ඉතින් බල්කනි එක මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට මම කලිනුත් පෙන්නලා තියෙනවානේ. අර එහෙම ලොකුවට නැහැ. ඉතින් මේ වටේට බිල්ඩින් නේ තියෙන්නේ. ඔය අරක මේක මේ මොකක් හරි කම්පැනි එකක් මම හිතන්නේ මේන්ටේන් කරනවා. මෙහෙම බලපුවාම ඉතින් පාර පේන්නේ. ඔය ඉතින් මෙතන දැලක් ගහලා තියෙන්නේ මේ සත්තු වෙනවටයි මේ රෙදි එහෙම තියෙනවනේ. රෙදි හුලඟට පාරට වැටෙනවනේ. ඒ හින්දා තමයි එහෙම දැලක් ගහලා තියෙන්නේ. මේ අර කලින් මගේ vlogs බලපු යාළුවෝ නම් දන්නවනේ මේ මිදි පැලේ. මේ කියන්නේ ඉස්සර ඉඳන් බලපුවා නම් දන්නවා. ඒකත් මැරුණා. මේ දැන් මේවා මෙහෙමම තියෙනවා. හේතුව තමයි මේ දැන් මොකුත්ම කළා වැඩක් නැහැ සීත කාලේ හින්දා. සීත කාලේට අනිවාර්යෙන් පැල මැරෙනවා. ඒ හින්දා ඉතින් මෙහෙමම තියෙනවා. කරවිල වල ඉතින් අනේ මන්ද මොකක් කරන්නද කියලා. අපේ බල්කනි එක මේ එහෙම අර ලොකුවට අර ඕපන් තියෙන එහෙම එකක් නෙමෙයිනේ. ඒ හින්දා මටත් ඒක තාම හිතා ගන්න බෑ බල්කනිය කොයි විදිහටද ලස්සන කරගන්න කියලා. මමත් ඒක තාම හිතනවා. දැන් එකපාරට මිතින් දැන් වින්ටර් එකක් ආවා. වින්ටර් එකේ නම් පැල වර්ගයේ මීටවල තේරුමකුත් නැහැ. ඒ වුණාට අර බල්කනි එකේ බිමට මොකක් හරි පොඩි දෙයක් කරන්න ඕනි කියලා හිතුණා. පොඩි අයිඩියා එකකුත් තියෙනවා. ඒත් ඒක තාම ක්‍රියාත්මක කරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. මේ
ඒවත් මම ඔයාලත් එක්ක ඉක්මනට ෂෙයා කරගන්නම්කෝ. එහෙනම් ඉතින් මේ මට තව පොඩි වැඩ ටිකක් තියෙනවා. මම ඒ ටික කරනවා. ඉතින් vlog එකට ඒක දාන්නේ නැහැ කියලා හිතුවා. ඉතින් තේරුමක් නැහැ මේ. ඉතින් හැමදාම කරන වැඩ ටිකනේ. සමහරක් වෙලාවලට අනේ මේ දැන් මම මෙහෙම කතා කරන එකත් ඔයාලා මේ වැඩි කැමති නැද්ද දන්නෙත් නැහැ. හරිද? මේ සමහරක් වෙලාවට දැන් ඩේ vlogs කරනවා. කරලා ඉවර වෙලා දැන් මම එඩිට් කරනවානේ. ඒව එඩිට් කරනකොට යකෝ එකම දේ තියෙන්නේ. මේ කෑම හදනවයි ප්‍රති හොදනවයි කේ අතු ගන්නවයි. ඉතින් ඒ හින්දා එඩිට් කරනකොට එක මට මෙපා වෙනවා. ඉතින් මං හිතුවා ඉතින් ඔයාලටත් එහෙම හිතෙනවද දන්නේ නැහැ නේ. ඒ හින්දා මං ඔය දැන් ඔය රෙදි හොදනේ වයි වේලනේ වයි අතු ගානේ වයි වැඩි vlogs වලට දාන්නේ නැත්තේ. මේ ඉඳලා හිල්ල ඉතින් දැන් මට අවුලක් නැහැ. එහෙනම් මේ මට දැන් ඒ වැඩ ටික තමයි තියෙන්නේ. ගේ චුට්ටක් මොප් කරගන්නත් ඕනි. ඒ ටික තියෙනවා මේ. එහෙනම් අපි අර රස කෑමක් හදනවා කියවනේ. අන්න එතකොට හම්බෙමු. මම අද මාරි පුඩින් එකක් හැදුවා. මේක මාරි පුඩින් එකක්ද? ඒකට කියන නම මොකද්ද? කොහමරි පුඩින් එකක්. ඉතින් ඒකේ මම ලොකුවට ලොං වීඩියෝ එකට දාන්න කියලා හැම මේ වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම ෂෝට් වීඩියෝ එකක් කොහොමද දානනේ. ඒ හින්දා ඉතින් මේ දෙපා කියන්නේ දෙවිදිහකට කරන් ටිකක් අමාරුයි. ඒ හින්දා මේ ෂෝට් වීඩියෝ එකට තමයි මේන් කරලා වීඩියෝ කරේ. දැන් ඊළඟට මේ භාජන ටික තියෙනවා මේ චුන්. මේවා තමයි behind the scene. ඔයාලා වීඩියෝ එක අර ලස්සනට තියෙන එක විතරනේ දකින්නේ. behind the scene දෙකලා නෑනේ. මේ තියෙන්නේ behind the scene. ඉතින් මේ ඒ ටික සෝදලා ටිකක් ඉඳලා මේ උයන්න ඕනි. අද මම අතව මාරි එකක් ඉතුරු වෙලා තියෙනවා. මේ ඒක රහයි. මේ මාරි එක ලංකාවේ වතරන රහ නෑ. ඉතින් අය බොරු කියන්න ඕනේ නෑ. මේ අද කජු හදනවා. මම ඉතින් ඒ වගේ මේ වීඩියෝස් මොකුත් ගේන්නේ නෑ හොඳේ. මොකද ඉතින් කජු හදන්න දන්නවනේ. අනික මේ විශේෂ රෙසිපි එකකට හදන්නේ නැහැ. කජු ඉතින් මේ කොහොමත් අර චුට්ටක් අර තැඹුරන් පස්සේ බ්ලෙන්ඩර් කරලා ඒක අර එහෙම දාලා අර චුට්ටක් හදන්නේ. ආන් ඒ විදිහට තමයි හදන්නේ අතරිත. මේ ඒ විදිහට තමයි හදන්නේ. දැන් අර පිටිපස්සෙන් පේනවා ඇති මේ අර ගත්ත බඩු අර ඔය ඔක්කොම මේසෙ උඩ ඒ ටික අස් කරන්න ඕන. මම ඒක behind the scene වලට පේන්නේ නැහනේ. ඒක තමයි. ඉතින් අද මම යනවා කිව්වනේ හැලොවින් කරන්න. ඉතින් ඒකට යන්නත් ඕනේ දාඩියයිද මන්ද අප්පා. දාඩියයි කියන්නේ මේ අර මේ මොකක්ද වොෂ් එකක් දාගෙන කොහොමද යන්න ඕනේ. අර එහාට මෙහාට ටට්ටක් ගාලා වැඩ කරගන්න ඕනේ වීඩියෝ කරනකොට. ඒ හින්දා මේ නිකන් මූණ නිකන් දාඩිය දාලා වගේ. මේ මොකක්ද මං කිය හිටියා. දැන් ඔන්න මම උයලා යන්න ඕනේ හැලොවින් බලන්න. මම ඉතින් මේ උයන කරන දේවල් මොකුත් වීඩියෝ එකට එකතු කරන්නේ නැහැ. හැලොවින් බලන්න යනකොටම හම්බෙමු. හරිද? ඉතින් අපි දැන් මේ හැලොවින් බලන්න යන ගමන් තමයි ඉන්නේ. අපේ පැත්තේ ටවුන් එක වගේ තියෙන හින්දා හැලොවින් තියෙනවා. හැබැයි අර ලොකුවට උත්සවයක් වගේ එහෙම අර ජපන් අයගේ එක උත්සව තියෙන්නේ. ඒ වගේ එහෙම ලොකුවට මෙයාලා හැලොවින් සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. ගොඩක් තරුණ අය එතකොට ෆොරින් අය වගේ තමයි හැලොවින් සෙලිබ්‍රේට් කරන්නේ. ඒකත් ඉතින් අර හැලොවින් කොස්ටියුම් තියෙන්නේ. ආන් ඒ වගේ දේවල් ඇඳගෙන පාරේ හාට මෙහාට යනවා, කනවා බොනවා, කෑ ගහනවා. ආන් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ජපන් අය මම දන්න විදිහට ගොඩක් මේක ඔෆිෂියල් ෆෙස්ටිවල් එකක් නෙමෙයි හින්දා මේ හැලොවින් එකට වැඩි කැමති නැහැ. මම දැක්කා මේ TikTok එකේ එහෙම තියෙනවා මේක නවත්තන්න කියලා එහෙමත් දාලා තියෙනවා මේ නම් ටෝකියෝ පැතිවල. ඉතින් අර එයාලා එහෙම කැමති නැහැ. ඒක අර තරුණ කට්ටිය අර නිදහස නිකන් අනිසි විදිහට ප්‍රයෝජනයට ගන්න නිසාද දන්නේ නැහැ. කොහොම හරි ජපන් අය ටිකක් වයසක වගේ අය තමයි. ඉතින් එයාලා වැඩි ඉතින් මේකට කැමති නැහැ. අපිට මේ අර හැලොවින් එකට අර එක එක ටොෆි එහෙම බෙදනවනේ. ඉතින් අපිට මේ එහෙම එකකුත් හම්බුණා. ඔය
ඒක තමයි මම දකින්නේ. ඔක මාර රහයියනේ මේ. ඉතින් ඒවත් කෑවා. හරිම විනෝදයි ඉතින්. එහෙනම් ඉතින් ආයෙම එන්නම ලස්සන බ්ලොග් එකක් අරන් ඔයාලා බලන්න. අදට ගිහින් එන්නම්. බ්ලොග් එක ඉවරනකම් බලවට ඔයාලට ගොඩක් ස්තුතියි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.